සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරිනි දුවේ පුතේ මම මේ පෙන්වලා දෙන දේ පිළිබඳව ඔයාලා ඊටා බුද්ධිමත්ව ඥානාන්විතව අවබෝධයකින් යුක්තව බලන්න. මම මේ මොහොතේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ පහුගිය වකවානුවන් තුල අපේ මේ සදහැවත් උපාසක උපාසිකාවන් ධර්මයට කැමැති ධර්මානුකූලව ගොඩනැගෙන්න උත්සාහ කරන පිරිසට අපේ මේ කත්නූරුවේ ස්වාමින් වහන්සේ විසින් දහම් දේශනා මාලාවක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර මම දැක්ක මේ වීඩියෝ එකක් ෂෙයා වෙනවා. උන්වහන්සේ විසින් ප්‍රකාශ කරනවා ඒක ඇත්තක්ද බොරුවක්ද මේක හදපු එකක්ද නැද්ද ඇත්තම උන්වහන්සේ ඒක කිව්වද නැද්ද මං ඒ පිළිබඳව ස්ථීර වශයෙන්ම හරියට දන්නේ නැහැ. නමුත් දැන් ඒ වීඩියෝ එකක් සංසරණය වෙනවනේ. ඒතොර ඒතනදී මට හිතුණා මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා. මං උන්වහන්සේ විසින් කරන දේවලුත් ඒ වගේම යම් වීඩියෝ මාලාවක් නිකුත් කරලා තියෙනවා. ඒතනදී මොකක්ද මම දැක්කේ මම මේ වීඩියෝ එක කෙටියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මම සජීවී ආමන්ත්‍රණයක් නැතුව මේ වීඩියෝ එකක් ලෙස ඉදිරිපත් කරන්නේ. ඇත්තටම උන්වහන්සේ එතනදී කියන මා දකින වීඩියෝ තුල සඳහන් වෙන්නේ මතුගම ප්‍රදේශයේ 80000ක් විතර ධර්ම ශ්‍රවණය කරන්න පැමිණලා සිටියා. එතකොට මේ මට බණින එකෙක්ව මේ අතරට දැම්මොත් ඌට මොකක් වෙයිද නේද? ඒ කෙනාට කුමක් වෙයිද? ඒ කෙනාව ගලවලා ගන්න වෙන්නේ තාච්චියෙන් කියලා ඉවරලා උන්වහන්සේ ප්‍රකාශ කරන වීඩියෝවක් තමයි දැක්කේ. එතකොට මට මෙතන ලොකු ප්‍රශ්න කිහිපයක් පැන නැගුණා. ඇත්තටම උන්වහන්සේ භික්ෂුවක් විදිහට එවැනි ප්‍රකාශයක් කරේ කොහොමද කියන එක මට එක්තරා විදිහක ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම උන්වහන්සේට කොතෙකුත් නිന്ദා අපහාස අවලාද කරත් උන්වහන්සේ කරන්න ඕනේ. උන්වහන්සේ පෙන්වා දෙන්න ඕනේ. මම මේ උන්වහන්සේට අගෞරවයක් කරන්නටවත් නිന്ദා අපහාස අවලාද කරන්නවත් නෙමෙයි. අපි ඇත්ත කතා කරන්න එපේ. ඇත්ත එඩසෙටියෙන් කතා කරන්න ඕනේ. වැරද්ද වැරද්දක් ලෙස දකින්න ඕනේ. වැරද්ද පෙන්වා දෙන්න ඕනේ. කොයි කවුරු කරත් ඒක එහෙම වෙන්න ඕනි. එහෙම නැගී සිටියේ නැත්නම් ඔහේ යන්නම් වාලේ ගමන් කරන රටාවක් තුල කවදාවත් මේ දේ නිවැරදි දේ ඉස්මතු කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ භික්ෂුවක් විදිහට කටයුතු කළ යුත්තේ ඉවසිලිවන්ත භාවයෙන් මෛත්‍රී පූරකත්වයෙන් කියන එක මම සිහිපත් කරන්නට කැමැතියි. ඒ වගේම උන්වහන්සේ තව දෙයක් කල්පනා කර බලන්න ඕනේ. එවැනි ප්‍රකාශයක් සිදු කිරීම තුළින් දැන් උන්වහන්සේට පහර දෙන්න උන්වහන්සේම කියනවානේ ඒ වගේම මේ වටපිටාවේ බලන් ඉන්නවා කියලා මිනිස්සු පහර දෙන්න. එතකොට උන්වහන්සේ ඒ විදිහට ප්‍රකාශයක් කරා නම් ඒ දැක්ක වීඩියෝ තුල සඳහන් වෙච්ච විදිහට මම අහනවා උන්වහන්සේගෙනුත් උන්වහන්සේ වටා සිටින පිරිසගෙනුත් එතකොට ගහන තැන තමන් වහන්සේ විසින්ම හදලාද නැද්ද? ප්‍රහාරයක් දිය යුතු තැන ප්‍රහාරයකට ලක් වෙන තැන නිර්මාණය කරලාද නැද්ද? ඒක ගැළපෙනවද? මේ ප්‍රකාශනීය ගැළපෙනවද? ඇත්තටම භික්ෂුවකට එවැනි ප්‍රකාශයක්, ඒ කියන්නේ ධර්මදර විනයදර භික්ෂුවකට එවැනි ප්‍රකාශයක් ගැළපෙන්නේ නැහැ. එවැනි මතයක් දරන්න බෑ. එහෙම අදහස් ප්‍රකාශනයක් කරන්න බෑ. ඇයි බැරි? උන්වහන්සේ යන්නේ කුමක් අරඹයාද? එතකොට මේ ඒකයි මේ බණද නැත්තම් කුමක්ද උගන්වන්නේ කුමක්ද ධර්මයට අනුගත කරනවද නැත්තම් ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද වැජබීමක්ද බලයක්ද නේද ඉස්මතු වීමක්ද එහෙනම් තමන් වටා ගොඩ කර ගැනීමක්ද ගොඩනගා ගැනීමක්ද නැත්තම් සැබෑ ලෙසම ලොවක් සනසාලු ඒ තුන් ලොවක් ආලෝකමත් කරා වූ උතුම් භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වැදෑරුවා වූ ඒ නිර්මල බුදුදහමද? ඔන්න ප්‍රශ්නේ. දැන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් මොකද මෙන්න මේ දේවල් තමයි අපි කතා කරන්න ඕනේ. නැත්නම් උන්වහන්සේට තාඩනය පීඩනයක් කරන්නවත් උන්වහන්සේ ගොඩනගන් ඉන්න කීර්ති නාමයට අපහාස කරන්නවත් එහෙම දෙයක් නෙමෙයි. උන්වහන්සේ එහෙම දෙයක් කිව්වා නම් උන්වහන්සේ ඒක නැවත නිවැරදි කරගත යුතුයි.
මම කියන්නේ. එතකොට තමයි අර මොකද දැන් ඔතන ඉන්නවනේ බුද්ධිමත් ප්‍රජාවක්. ඔතන බුද්ධිමත් ප්‍රජාවක් නැත්තම් අපි මේ මිනිස්සුන්ගේ දැන් අපි ඇස්සරින්න ඕනේ. අපි ඇස්සරින්න ඕනේ. එහෙනම් ඔයාලා හිතන්න ඔයාලගේ මැද්දට කාව හරි දාලා කවුරු හරි පාක්ෂිකයෙක් ඒ කියන්නේ තමන් එක් පාර්ශවයක් නියෝජනය කරනවා නම් පුද්ගල සරණ යනවා නම් ධර්ම රත්නයේ සරණ යන්නේ නැත්නම් නේද? ඔයාලා ඒ කෙනාට ඒ තමන්ගේ ගුරුවරයාන් නැත්නම් තමන් ආදරය කරන ඒ ස්වාමින් වහන්සේට යම් දෙයක් කිව්ව පමණින් අපි කියමු කිව්ව නෙමෙයි සමහරලාට පහරම දෙන්න උත්සාහ කරනවා කියලා. අපිට බෑ ඒ වෙනුවෙන් තව කෙනෙකුට හිංසා කරන්න. ඇයි? උන්වහන්සේ දේශනා කරන තැනදී අපි කුමක්ද කරන්න ඕනේ? බලන්නකො බුදුහාමුදුරුවන්ට වඩා කොච්චර පහත් වෙනක හිටියත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුමක්ද කියන්නේ? උන්වහන්සේ කියනවා මාව දැක්කේ නෑ වගේ ඉන්න. මගේ අනුගාමිකයෙක් නැති විදිහට ඉන්න. මොකද කරදර එනකොට තමන් වටා ඉන්නා වූ මිනිස්සුන්ව බේරා ගන්න එක දැක්ම දැනුම අවබෝධය තියෙන ප්‍රඥාවෙන් හෙබි පුද්ගලයෙක්ගේ නායකයෙක්ගේ කාර්යභාරයක් වගකීමක්. එහෙනම් මේ උතුම් සම්බුදු ධර්මතාවයට අනුගත වෙමින් බුද්ධ පුත්‍රයන්න් වහන්සේ නමක් විදිහට කටයුතු කරන උන්වහන්සේ එවැනි ප්‍රකාශනයක් කරා නම් ඒ වීඩියෝ පටයේ සඳහන් වන විදිහට මම උන්වහන්සේට කියනවා කාරුණිකව ඉල්ලා සිටිනවා වැඳ නමස්කාර පූර්වකව ඔබ වහන්සේ නිවැරදි කරන්නට. මොකද මම වීඩියෝ පට දෙකක් ඔබ වහන්සේ වෙනුවෙන් කරලා තියෙනවා. එතෙන්දී මම කියන්නේ මේ අමාරුවෙන් හදාගත්ත දේ බිම තියන්න එපා. මේ එකපාරට කිව්ව ගමන් බැනගෙන ගහගෙන ඉන්න එපා. උඹ කවුද යකෝ එහෙම කියන්නේ කියලා. මේ මොකද වටේ ඉන්න පිරිස ඒ විදිහට නම් හැසිරෙන්නේ. එතකොට ඇත්තටම බන නෙමෙයි අහලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණීය නෙමෙයි කරලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණීය කරනාට වැඩක් නැහැ. ධර්මයට අනුගත නැත්තම්. දහම් දෙසුවට වැඩක් නැහැ. ධර්මයට අනුගත නැත්තම්. ධර්මයේ කුමක්ද කියන්නේ කියන එක අපි තේරුම් ගත්තේ නැත්තම්. මෙච්චර කල් ඒක තමයි උනේ. මොකද ඇත්තටම අපි නිසියාකාරව නිවැරදි පිළිවෙත ක්‍රමවේදය හඳුනාගෙන නැහැ. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිනේ දුවේ පුතේ ඔයාලා මේ ධර්ම ශ්‍රවණය කරන්න යනවනේ. ඒකයි මම කිව්වේ මම මීට කලින් වැඩසටහනදිත් උන්වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන්න, ප්‍රශ්න විචාරන්න. ඒවට උන්වහන්සේලාගේ අනුගත වීම කොහොමද? උන්වහන්සේලා කොහොමද ධර්මයේ දරන් ඉන්නේ? කොහොමද උන්වහන්සේලා විනයට අනුගත වෙලා ඉන්නේ? කොහොමද උන්වහන්සේලාගේ ශික්ෂණය? උන්වහන්සේලාගේ මේ හැදියාව? එහෙනම් මේවා ගැන මීට වඩා හිතන්න ඕනේද නැද්ද? බලන්න ඕනේද නැද්ද? ඒ ගැන තේරුමක් අවබෝධයක් ගොඩනගා ගන්න ඕනේද නැද්ද? එහෙනම් ආදරණීය මව්වරු පියවරු සහෝදර සහෝදරියෝ දුවල පුතාලා හොඳින් හිතන්න හොඳින් තේරුම් ගන්නට අපි ලව්වා වැරදි වැඩක් කරන්න හදනවා නම් එතන ධර්මය නැහැ. අපි ලව්වා නේද? ඒ කියන්නේ දැන් මාවට ඉන්නා වූ පිරිසකින් මම අවඩක් කරන්න උත්සාහ කරනවා නම් ඒක සතුටු වෙන්න පුළුවන් කාරණයක්ද? ඒක සතුටු වෙන්න බෑ. මට ඉන්නේ අල්ප ප්‍රමාණයක් ඉන්නවා දරුවෝ. මං ඒ දරුවන්ට සෑම මොහොතකම කියන්නේ පුතේ කොයි මොහොතකවත් ගැහුවට ගහන්න එපා. නේ? ඔය කොයි කාටවත් නැති මිනිස්සු මන් ළඟ ඉන්නවා. මං වෙනුවෙන් ජීවිත පරදුවට තියන්න මිනිස්සු ඉන්නවා. අවංකවම කියන්නේ. ඒ කියන්නේ මට දෙයක් කරන්න ගියොත් ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ පූජා කරන්න. මම හැමතිස්සම කියලා තින්නේ අපු මාව කොච්චර වටිනවක් කමන්නේ. හැබැයි මගෙන් අවසරයක් නැතුව කිසිම වෙලාවක මොකද පු탁ජන මිනිස්සුන් ඉන්නේ. ඒ මිනිස්සුන්ට ආවේගය එන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ දක්වන ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්. මම ඒකින්ද කියලා තියෙන්නේ සෑම මොහොතකම ඔයාලට බෑ කොයි වෙලාවකවත් සීමා වික්මවා යන්න. එහෙනම් 80000ක් නෙමෙයි ලක්ෂයක් මැද්දේ නේද? එකෙක් බැන්නත් නොදැක්ක වගේ ඉන්න වෙන්නේ. ඇහුන්නේ නැහැ වගේ ඉන්න වෙන්නේ. බුදු වදනය. එයයි අපි පෙන්වා දෙන්න ඕනේ. එයයි තේරුම් කර දෙන්න ඕනේ. එයයි අපි මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. ඉවසීමෙන් යුක්තව කොහොමද කටයුතු කරලා සැනසීම ලබන්නේ කියන එකයි පෙන්වා දෙන්න ඕනේ. එතකොට ඉවසීමෙන් යුක්තව කටයුතු කරලා සැනසීම ලබා ගන්න ක්‍රමය වෙනුවට නේද? ඉවසීම අභිභවා යන විදිහට. ඒ කියන්නේ තමන්ගේ ඡණ්ඩත්වය, ඡණ්ඩ ස්වභාවය, අධර්මවාදී ස්වභාවය ඉස්මතු වෙනවා නම් උන්වහන්සේ මෙච්චර දවසක් රැයක් දවාලක් නැතුව කියපු පෙන්වලා දුන්නු ඒ බණ පදයක අර්ථයට අනුගත කරවන්න නොහැකි වුණා නම් ওই ලක්ෂ සංඛ්‍යාත ප්‍රජාව එතකොට උන්වහන්සේ ගොඩ නගලා තින්නේ කොතෙන්ටද නේද? එහෙනම් මොහොතක් හිතන්න වෙනවා. මෙතන තියෙන සිත කය වචනය දමනය කිරීම. භාග්‍යවතුන් වහන්සේ මනාලස පෙන්වා දෙනවා. නේ ඇහෙන් දැක්කනම් දැක්ක පමණයි. කනට ඇහුණා නම් ඇහුණා පමණයි. නේද?
ඒ වගේම වචනයක් ප්‍රකාශ කරනකොට 100,000 වාරයක් හිතන්න කියනවා. මොකද ඒක එළියට පැනනට පස්සේ පැන්නා. දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒක තමයි මේ වෙන්නේ. එහෙනම් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සෑම මොහොතකම කටයුතු කළ යුත්තේ ඔබ වහන්සේ වටා එකතු වන පිරිසට තව තවත් ඔබ වහන්සේ කෙරෙහි මම මේ කියන්නේ ආදරයෙන් ගෞරවයෙන් සදහැසිතින් ඔබ වහන්සේ වටා ඒකරාශි වන පිරිස හැලෙන්නවට මම කැමති නෑ. මම එදා ඉඳන් කියන්නේ ඒක. ඔබ වහන්සේ වටා එකතු වෙන පිරිසව නිවැරදි මගට ගලවා ගන්න. නිවැරදි මගට යොමු කරව ගන්න. ඔබ වහන්සේගේ දැනුමෙන් කටයුතු කරන්න. මම ඊට කලින් වීඩියෝ එකක් කිව්වා. ඔබ වහන්සේට මේ පිළිබඳව යම් හරි යම් දැක්මක් දැනුමක යම් අඩලුඩුතාවයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු, අපි කතා කරමු, අපි ගොඩනගමු. මේ නිවැරදි ව්‍යුහයක් පැතිකඩයක් නිර්මාණයක් කරලා මේ අහිංසක මිනිස්සුන් නේද? එදා වේල බොහමාරුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බ කරන් කන මේ පීඩිත මිනිස්සුන් පාත්‍රමික තැන ඉන්න අපි අහිංසක අම්මලා තාත්තලා එදා ඉඳන් රැල්ලට ගියා. දොළු කන්දේ රැල්ලක් තිබුණා නේ. ගියා. මොකද වුනේ? වැඩක් උන්නේ නැහැ. අවසානදී මොකද වෙන්නේ? ඔය යන රැල්ලත් ওই විදිහටම ගමන් කරගෙන ගියොත් මොකද වෙන්නේ? ඒක නිසා තමයි මම කියන්නේ මේ දේවල් රැකගන්න අපි කටයුතු කරන්න ඕනේ කියලා. වරද වරද ලෙස දකින්න ඕනේ. වරද වරදක් ලෙස දැකලා පෙන්වා දෙන්න ඕනේ. එහෙනම් මේ මොහොතේ මම මේ පෙන්වා දෙන්නේ කඩලා විනාශ කරලා සුණු විසුණු කරලා දාන්නට නෙමෙයි. මම කියන්නේ තාච්චියෙන් ගලවන මට්ටමට 80000ක් මැද්දට දැම්මහම වැඩක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ පහර දෙන ස්වරූපයක් ස්වභාවයක් තියෙනවා නම් මිනිස්සුන්ගේ ගින්දර තව තවත් අවුලලාද? ඒ කියන්නේ ඇවිලෙන හිත තව තවත් අවුලලාද? නැත්නම් එයාලට හිතන්න දෙයක් පුරුදු කරලාද? මොහොතක් හිතන්න වෙනව නේද? ඒ කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනව නේද? ඒ කියන්නේ මෛත්‍රී පූර්වකත්වයෙන් කටයුතු කරන්න එපෙයි ධර්ම අවබෝධය එනකොට, ධර්මයට අනුගත වෙනකොට එතන වාඩි වෙන පුද්ගලයව නැගිටවන්න එපා ස්වාමින් වහන්සේ. ඒ සංවිධායකවරු ඇතුළු සියලු දෙනාම මෙන්න මේවා පිළිබඳව හිතන්න ඕනේ. ඒ කියන්නේ එතනින් වාඩි වෙන පුද්ගලයව ධර්මානුකූලයි කරන්න ඕනේ. එහෙනම් එතෙන්ට වාඩි වෙන්නේ හොඳ පුද්ගලයෙක් නම් ඔබ වහන්සේ හිතනවා නම් ඔබ වහන්සේට කවුරු හරි බැන්නාම ඔබ වහන්සේට තාඩන පීඩන කරාම ඒ වෙනුවෙන් මිනිස්සුව පව්කම් කරගන්න ඕනේ කියලා නේද? පාපකාරී ක්‍රියාවලියන් තුල අකුසල මූලධර්මයන් තුල වැජඹ කටයුතු කරන්න ඕනේ කියලා එතන මම දකින්නේ පැහැදිලිවම ධර්මයක්. එතන මම දකින්නේ එතන තියෙන වෛරය. එතන තියෙන වෛරයෙන් වෛරය නේ. ඒතර ක්‍රියාවෙන් ක්‍රියාවට ඔප්පු කරනවා. පහර දෙනවා. ඒතර ඒ තුලින් කුමක්ද වෙන්නේ? හානියක්. එතකොට ඒ තුලින් ධර්මයට හානියක් වෙනවද නැද්ද? ඔබ වහන්සේට විතරක් නෙමෙයි. මේ භාග්‍යවතුන් වහන්සේගේ දහම එතකොට එතනදී යන්න විකෘතියක් වෙන්න පුළුවන්. මොකද එතනදී විකෘතිය පැහැදිලිවම වෙනවා. ඇයි? ඒ කියන්නේ දහමෙදි කියන්නේ කුමක්ද? දුර බලා වැඩ කටයුතු කරන්න. මේ මොහොත ගැන බලන්න යන්න එපා. නේ? ඉක්මන් වෙන්න එපා. කලබල වෙන්න එපා. එහෙම වුණොත් බොහෝ දේ මගහැරෙන්න ගන්නවා. වරදින්න ගන්නවා. එහෙනම් මං ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේ මේ මොහොතේ කරන්නේ අති විශිෂ්ට සේවයක් බව සැබෑව. හැබැයි ඔබ වහන්සේ යන මඟ හරියට ඔබ වහන්සේ දන්නවාද? නැත්නම් ඔබ වහන්සේ අරමුණු කරලාද තියෙන්නේ? ඔබ වහන්සේගේ සැබෑ වූ අරමුණ මේ මිනිස්සුන්ව ඉන්නා වූ තැනින් ගලව ගන්නද? නැත්නම් තව තවත් වලපලට අරින්නද? මොකද යම් කලබගෑනියක් කියලා මොකක් කර දෙයක් කියලා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරොත් නේද? හිරේ විලංගුවේ වැටෙන්නේ කවුද? දඬුවම් විඳින්නේ කවුද? භුක්ති විඳින්නේ කවුද? මොහොතක් ඉඳන්න. එදා අප මහා බෝසතාණන් අපේ බුදුරජාණන් වහන්සේට ගල් පෙරළුවා කියලා දෙව්දත්තර තෙරුන්ට එරෙහිව පිරිසව උසිගැන්වුවේ නැහැ. තාච්චියෙන් ගලවලා ගන්න විදිහට මිනිස්සුන්ගේ ආවේගය අවිස්සෙන විදිහට කතා කරේ නේ. නිගණ්ඨයෝ ඇතුළු නොයෙක් මතිමතාන්තර දරන මිනිස්සු ඇවිල්ලා දෝෂාරෝපණය නගනකොට නේ කී දෙනෙක් නම් ඇවිල්ලා දොස් නැගුවද? ධර්මිටි බැඳගෙන ඇවිල්ලා දොස් නැගුවා. එහෙනම් ඒ වෙලාවෙත් ඉන්න පිරිසව තාච්චියෙන් ගලවන්න හරි නැත්නම් තැටියෙන් ගලව ගන්න හරි වෙන මට්ටමට රොටි කරන මට්ටමට මිනිස්සුන්ගේ ඔළුවට කතා කරේ නේ. මිනිස්සුන්ට වැරදි දෙයක් වැරදි අර්ථකථනයක් පුරෝකථනයක් මෙහෙමයි කියලා දුන්නේ නැහැ. එහෙනම් මනා ඉවසීමක් අවශ්‍යයි. මනා සංයමයක් අවශ්‍යයි. දහම් දේශනාව වගේම දේශනාවේ හැටියට
අර්ථාන්විතව තමන්ගේ අනුගත වීම පෙන්වා දිය යුතුයි අපේ ස්වාමීන් වහන්සේ. මොකද මේවා සාකච්ඡා කරන්න බෑ කියලා මේවා පෙන්වා දෙන්න බෑ කියලා කොහෙවත් නැහැ. මේ සමහර ඉන්නවා මේ ඔය ගොඩවල් වල ඔබ කොහොමද කියන්නේ ඔබ මොකද්ද කියන්නේ කියලා කියයි. ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ආදරේ නෙමෙයි කරන්නේ. ඔයාලා එහෙනම් ස්වාමීන් වහන්සේට පෙන්වන්න ඕනේ ස්වාමීන් වහන්සේ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා තමයි. මොකද වරද කාගේ වුණත් වරදක් ලෙස දකින්න ඕනේ. නේ? එහෙනම් ඔයාලා මනාව පැහැදිලි ලෙස කියන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ වචනේ ගැලපෙන්නේ නැහැ. මේක කිව්වොත් ඔබ වහන්සේ කෙරෙහි තියෙන මේ මනහා පෑදීම නේද? මිනිස්සු අතරින් ගිලිහෙන්න පුළුවන්. මිනිස්සු එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නේ? මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ව මුදවා ගන්න, මිනිස්සුන්ට මෙච්චර වෙලා වැටහෙන්න කියපු නැති දෙයක් වැටහෙන ආකාරයට පහදලා දෙනකොට එතකොට දැන් ඕනතරම් මිනිස්සු කලබගෑනි ඇති කරගන්නවනේ. ගම්වල කොහොමද ජීවත් වෙන්නේ එහෙමනේ. කවුරු හරි හොස්සලංගින් මැස්ස යන්න බෑ. කොහොමද තාච්චියෙන් ගලවන්න තමයි එතකොට වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ස්වභාවය. දැන් අපි හොඳටම දන්නවා. මමත් අලුත්ගම උපන් කෙනෙක්. මම ඉපදෙන්නේ බෙන්තරගඟ අසබඩ. මොකද මම ආද මේ පැත්තේ නැත්තේ මම කැමති නෑ එවැනි මිනිස්සු. ඒ කියන්නේ ඔය පැතිවල ඉන්න මිනිස්සු ගැන අපි හොඳට දන්නවා. හරි? ඒ මිනිස්සු ඉවක් බවක් නෑ. කැත්ත ගත්තොත් ගැහුවා තමයි ආයි. මාළු මන්නේ ගත්තොත් ගැහුවා තමයි. ඒකේ කතන්දර දෙකක් නෑ. හරිද? එවැනි මිනිස්සුන්ට මුලින්ම අපි මිනිස්සු කියව ගන්න ඕනේ. අපි ඉන්න ප්‍රදේශය ගැන බලන්න ඕනේ. බුද්ධ දේශනාව තුළ එහෙමයි තියෙන්නේ. බුද්ධ දේශනාව තුළ තියෙන්නේ මනාවටම ඉන්නා වූ තැන ගැන, ඉන්නා වූ ස්වභාවය, ඒ මිනිස්සු ගැන මුලින් තමන් යන්ට පෙර කියව ගන්න ඕනේ. එහෙනම් මේ මිනිස්සුන්ට ගැලපෙන දහමක් අපි දේශනා කරන්න ඕනේ. ඒ මිනිස්සුන්ට ගැලපෙන, ඒ මිනිස්සු මේ මොහොතේදී කියව ගන්න බැරුව පීඩනයකට ලතු වෙලා ඉන්නේ. ඒ මිනිස්සු ඔහි ගමන් කරන්නම් වාලේ ගමන් කරනවා, යන්නම් වාලේ යනවා. එතකොට ඒ මිනිස්සුන්ට මෙවැනි ආකාරයේ ක්‍රියාවලියක් නම් ඒ කියන්නේ ඉස්මතු කරන්න හදන්නේ ඒක තුලින් සතුටු විය නොහැකි. සතුටු විය නොහැකි. එහෙනම් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඒක නැවත වතාවක් යම් ඔබ වහන්සේට සහයෝගය දක්වන YouTube නාලිකා තියෙනවා, මාධ්‍ය තියෙන ඕන තරම්. ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරලා හරි ඒක පෙන්වා දෙන්න. මට ඒ කියන්නේ තමන් වහන්සේට වරදක් වුණා නම් ඒ ගැන කියන්න මට යම් විදිහකට මම එච්චර හිතුවේ නෑ. මම ඒක ඔබ වහන්සේ හිතපු විදිහකුත් ඇතිනේ සමාල්ලාවට. ඔබ වහන්සේ ඒ ගැන බලාපොරොත්තු නොවි සමාල්ලාවට එහෙම වෙන්නත් පුළුවන් නේ. එහෙම කිව්වොත් මිනිස්සු මෙහෙම වෙයි කියලා. මට තියෙන ප්‍රශ්නයක් නේද? එහෙම කිව්වොත් එහෙම තැනක ඒ කියන්නේ මිනිස්සුගේ හැසිරෙන ස්වභාවය ඔබ වහන්සේ දැනගෙන ඉඳලා තියෙනවනේ. නේද? ඒ කියන්නේ ඔබ වහන්සේ මනාවටම දන්නවා එවැනි පිරිසක් ඉදිරියේ එහෙම දෙයක් වුණොත් වෙන දේ. අන්න ඒක තමයි අපි හදන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මං කියන්නේ ඒක. නේ? එහෙනම් හදන්න ඕනේ අන්න එවැනි පිරිසක්. දැන් ඔබ වහන්සේෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා අපි ගමු ඊළඟ පැත්ත. ඒතර ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ කාටවත් ගහනවට, බයිනවට, තාඩිනේ පීඩනය කරනවට, හිංසා කරනවට ඔබ වහන්සේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. හරි. හැබැයි ඔබ වහන්සේ කියනවා මේ මිනිස්සු ගොඩක් මැද්දේ එහෙම වුණොත් දැන් දැම්මොත් කියන කතන්දරේ කියනවා. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මං කියන්නේ හරි නොදැන හරි දැම්මොත් වැටුනොත් මොකක් හරි දෙයක් වුණොත් ගමුකෝ. අන්න එහෙනම් මෙවැනි පිරිසක් ඉදිරියේයි මම මේ ඉන්නේ. මේ මිනිස්සුන්ට මම දෙන්න ඕනේ කුමක්ද? මේ මිනිස්සුන්ට දිය යුත්තේ කුමක්ද? ඔවුන්ට පහදවා දීලා වාඩි වෙන උනේ බණහන්න ධර්ම ශ්‍රවණයට වාඩි වෙච්ච පුද්ගලයා වම නැගිට්ටවනවා නම් නැත්නම් ඊට වඩා එහා කෙනෙක්ව විරූපී කෙනෙක්ව නැගිට්ටවනවාද? නැත්නම් ධර්මයට අනුගත පුද්ගලයෙක්ව නැගිට්ටවනවාද කියන එකට මනා කියවීමක් තියෙන්න ඕනේ. මේ කරන්නම් වාලේ යන්නම් වාලේ යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. තේරුණාද? ඒකයි මේවට ඕන තරම් මිනිස්සු වාද කරයි, විවාද කරයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියනවා වාද විවාද තුලින් ඇත්ත මතු කරන්න බෑ කියලා. වාද විවාද තුලින් සත්‍ය මතු කරන්න බෑ කියලා. මෙන්න මේවා අපි තේරුම් ගන්න ඕන දේවල්. ඒවා මේවා බුද්ධිමත්ව සාකච්ඡා කරන්න ඕන දේවල්. මේවා බුද්ධිමත්ව ජනතාව අතරට ගෙනියන්න ඕන දේවල්. ඒක නිසා මම කියන්නේ මේ අමාරුවෙන් හදාගත්ත දේ අර දොළු කන්දේ ගියා වගේ නැත්නම් ඔය තව නොඑක් නිකවැරටි ඔය නොඑක් තැන්වල ගියානේ නේ. මේ කොයි තැන ගියත් අන්තිමට මොකද උනේ? මිනිස්සු ටික ඔහේ මේක බොරුවක් කියලා නතර වුණා. වැඩක් නැහැ. මේ මිනිස්සුන්ට දෙයක් දෙන්න දක්ෂ වුන්නේ නැහැ. මේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ උන්නේ නැහැ. නේද? මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ලෙඩ සුවපත් වීම නම් ඒක උන්නේ නැහැ. දැන් මේ යන්නේ ලෙඩ සුවපත් වෙන නෙමෙයිනේ. මේ යන්නේ පැහැදිලිවම අපිට තේරෙන භාෂාවෙන් ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියනවා නම් ඔබ වහන්සේ කළ යුත්තේ මාගේ දැනුමට දැක්මට අනුව ඔබ වහන්සේ කරන්න ඕනේ
එවැනි මිනිස්සුන්ට අවබෝධාත්මතාවය ගොඩනගා ගැනීමට හැකිවන පරිද්දෙන් ඔබ වහන්සේගේ දේශනාව පැවැත්විය යුතුයි. ඒ අර්ථ විග්‍රහය පැහැදිලි විග්‍රහය කළ යුතුයි. ඒ නිසා වැඩි වෙලාවක් කතා කරන්නේ නැහැ. කෙටියෙන් මේ වීඩියෝ නතර කර යුතු නිසා සජීවී ආමන්ත්‍රණිකුත් නැතුව ඇවිල්ලා මේ වීඩියෝ පටේ වන්නේ කිසිම මේ වැඩපිළිවෙලට අකුල් හෙලන්න නෙමෙයි. ඔබ වහන්සේ ගැන මම මීට කලිනුත් කතා කරලා තිනවා. ඒ යන ක්‍රියාවලිය ගැන කතා කරලා තිනවා. එහෙනම් මම ඉතා ආදරණීය ගෞරවයෙන් භක්තියෙන් සද්ධාසිත උපදවාගෙන වන්දනාමාන පූර්වකව ඉල්ලා සිටිනවා ස්වාමින් වහන්සේ එවැනි දෙයක් වුණා නම් ඒක නිවැරදි කරන්න. එවැනි දෙයක් නොවුණා නම් ඒ පිළිබඳවද ප්‍රකාශනයක් නිකුත් කරන්න. එහෙනම් එවැනි දෙයක් වෙලා නැත්නම් එහෙම වීඩියෝ පටියක් දැම්මේ කවුද? කරන්නේ කවුද? මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරි පෙන්වා දෙන්න. මොකද මට අවශ්‍ය කරන්නේ නම් මම මේ කතා කරන්නේ අනිත් මිනිස්සු වගේ දෙයක් කොහෙන් හරි අල්ලගෙන වැජබෙන නෙමෙයි. මට අවශ්‍ය කරන්නේ නිවැරදි දේ ඉස්මතු කරවලා ඒ තුලින් මෙන්න මේ සෑමදාම අර පීඩණයට ලක් වෙන මේ අහිංසක ජනතාව මුදව ගන්න. සියලු සත්‍යයට යහපතක් උදා කරන්න. හැමදාම තැලෙමින් පොඩි වෙමින් මිරිකෙමින් යන්නේ. ඔවුන්ට නිදහසක් නැහැ. ඔවුන්ට සතුටක් නැහැ. අන්න ඔවුන්ගේ සතුට ඇති කරලා දෙන්න. එහෙනම් මේ උතුම් ධර්මයේ තුලට අනුගත කරව ගන්නවා කියන තරම් සතුටක් තව කොහෙවත් නැහැ. එහෙනම් මම කැමති මේ මිනිස්සු ධර්මයේ තුලට අනුගත වෙනවට. හැබැයි අධර්මවාදී වෙනවට නෙමෙයි. ප්‍රචණ්ඩත්වයට යනවට නෙමෙයි. ගහමරා ගන්න යන තැනට නෙමෙයි. ඒක කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. නැත්තේ මේ මිනිස්සුන්ව නිවා ගන්න. මේ මිනිස්සුන්ව සතුටු කරන්න. මේ මිනිස්සුන්ට සැනසීම උදා කරලා දෙන්න. මේ මිනිස්සුන්ගේ අර සාමුණින් මේ යන වැරදි ක්‍රියාවලිය නතර කරලා නිවැරදි ක්‍රියාවලියක් තුළට යොමු කරන්න. එහෙනම් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලයි අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ ඔබ වහන්සේනේ මේක තනියෙන් කරගැනීමට නොහැකි නම් මමත් එකතු වෙන්නම්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම ಜಾති වලට ඒ කියන්නේ පක්ෂපාත ආගම් කුල වර්ණ ભેදවල නැහැ. මම ඉන්නේ නිවැරදිතාවයෙන් මගේ තියෙනවා යම් සංකල්පයක් අදහසක් ඒක තුලින් නිවැරදිම පමණයි. ඒක තුලින් මේ මිනිස්සුන්ට යහපතක් උදා කිරීම පමණයි. ඒ තැනදී බොහෝ දෙනෙකුට පාඩු වෙයි. බොහෝ දෙනෙකුට අවාසි වෙයි. බොහෝ දෙනෙකුට නේද? ඒ තම තමන්ගේ වැරද්ද පිළිගන්න වෙයි. අපි අන්නේ වැරද්ද පිළි අරගෙන නිවැරදි වෙන්න කැමති නම් මමත් කැමති ඕනම දෙයකට ඕනම තැනකදී සහයෝගයේ වශයෙන් මගේ තියෙනා වූ දැක්මෙන් දැනුමෙන් අවබෝධතාවෙන් උදව් උපකාර කරන්න. කවුරුවත් වෙනුවෙන් නෙමේ සමස්ත ප්‍රජාව ඇතුළු සියලු සත්වයාගේ මේ දේශයේ මේ ලෝකයේ යහපත වෙනුවෙන් උන්නතිය වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන්. එහෙනම් අපි මෙන්න මේ දේවල් තව හුඟක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් මේක කෙටියෙන් මේ විදිහට නතර කරන්නම් මේවා තේරුම් අරගෙන අපි අවබෝධයෙන් යුතු ඔබ වහන්සේගේ දේශනාවන් තුළ වාඩි වෙන පුද්ගලයා නැතුව අවබෝධයක් ඇති දැක්මක් ඇති දැනුමක් ඇති නේද වෙනස් වූ පුද්ගලයෙක්ව ඒ තුලින් පුබුදුවාලන්ට ඒ තුලට ගෙනෙන්න අවශ්‍ය කරන පැතිකඩ බෙහුවේ නිර්මාණය කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියනවා. මා මේ තාක් දුර රැස් කරගෙන තියන්නා වූ සියලු පුණ්‍ය ශක්තියින්ද ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියක් ඇත්නම් ඒ උතුම් බෝධියෙන්ද නිර්වාණය සාක්ෂාත් කරවා ගැනීමට හේතු වාසනා වේවා කියලා මම ඒ පුණ්‍ය ශක්තියින්ද අනුමෝදන් කරනවා. ඒ වගේම යම් වරදක් වුණා නම් සමාවෙන්න කියනවා. මොකද මම සමාවෙන්න කියනවා. මම මේ දේ කියන්නේ ඔබ වහන්සේට හා සියලු දෙනා ගැනම හිතලා මෛත්‍රී පූර්වකත්වයෙන් කරුණාවෙන් මෙත්තාවෙන් දයාවෙන් අනුකම්පාවෙන්. එහෙනම් අපි විය යුතු දේ කළ යුතු දේ කිරීමට අපි තුල කොයි කාගේ තුලත් යම් වරදක් වුණොත් වරද්ද හඳුනාගෙන ඒ වරද නැවත නොවෙන්න අපි කටයුතු කරමු. එහෙනම් සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය තුලින් නිවන් සුවයම ලැබේවා. උතුම් තෙරුවන් සරණයි. ජය ශ්‍රී